සුබ දවසක් යාළුවනේ. ඔන්න අදත් මම ආවා පාන්සෙල් වීඩියෝ එකක් තමයි අදත් තියෙන්නේ. ඉතින් අදත් පැල 25ක් තියෙනවා යාළුවනේ. ඔයාලා කැමති ඔයාලා හොයන පැල තියෙනවා නම් මගෙන් ගන්න පුළුවන්. මගෙන් පැල මිලදී ගත්ත සර්ලට මිස්ලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මම. ඒ වගේම නැවතත් මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අලුත් යාළුවන්ටත් මාත් එක්ක එකතු වෙන්න කියලා මම මතක් කරනවා. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න, like කරන්න, share කරන්න කියලාත් මම ඔයාලට කියනවා. ඉතින් යාළුවනේ මගේ පැල තවාන කියලා මම net house හදලා නැහැ. නමුත් මම වෙන විදිහකට මගේ තවාන පවත්වාගෙන යනවා. ඉතින් ඒ තවානෙන් මට ගන්න පුළුවන් වුණු ඔයාලට දෙන්න පුළුවන් වෙන පැල තමයි අදත් 25ක් තියෙන්නේ. ඉතින් අද බලමු අපි මොනවද තියෙන පැල කියලා. ඉතින් ඔයාලා මගේ මේ පැල සේල් එක බලලා ඔයාලට ඕන පැල තියෙනවා නම් මට ඕඩර් එකක් දාන්න මගේ WhatsApp නම්බරයට 071 360 96 85 කියන නම්බර එකට මැසේජ් එකක් දාන්න. නැත්නම් කෝල් එකක් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම වීඩියෝ එක අවසානයේත් නැවත මතක් කරන්නම් මගේ WhatsApp නම්බරය. ඉතින් යාළුවනේ වැඩි වෙලා ගන්න නැතුව අපි මොනවද තියෙන පැල කියලා බලමු. ඉතින් යාළුවනේ අංක 1 තියෙන්නේ මෙන්න මේ ground orchid. මෙන්න මේ මල මගේ short video වල මම දාලා තියෙනවා. මෙයා මෙන්න මේ වගේ ලා දම් පාට හැදෙන කෙනා. මෙයාගේ මේ පොට් එක පිටින්ම තමයි කියන්නේ මම පොට් එක නැතුව මේ මුළු ප්ලාන්ට් එකම ඔයාලට දෙනවා. මෙතන ප්ලාන්ට් 3ක් තියෙනවා. මේ පැලය රුපියල් 500ක් වෙනවා. මේ වගේ ලොකු වට තමයි මේක හැදිලා තියෙන්නේ යාළුවනේ. ඉතින් මේ අංක 1 රුපියල් 500යි. ඊට පස්සේ අංක 2 යාළුවනේ ඒත් මේ ground orchid එකක්. මෙන්න මේ මල මේක තද දම් පාට එක. ඉතින් මේ වගේ තව මල් දෙකක් තියෙනවා. මෙයාගේ ප්ලාන්ට් දෙකක් තියෙනවා මේ වගේ. මෙයාව රුපියල් 300කට දෙන්නම්. මේ අංක 2. ඊට පස්සේ අංක 3 යාළුවනේ මෙන්න මේ ලිලි වර්ගය. මෙයාගේ ටිකක් කොළ ලොකුවට හැදෙන ගොඩක් ලොකු වෙනවා මේ වර්ගය. මෙන්න මේ වගේ කඳන් තියෙන්නේ. මේ වගේ ලොකු මහත කඳන් දෙකක් තමයි තියෙන්නේ. තව ප්ලාන්ට්ස් තියෙනවා මෙයාගේ. සුදු පාට ලොකු මලක් තමයි මෙයාගේ හැදෙන්නේ. මෙයා අංක 3. මෙයා රුපියල් 200යි. ඊට පස්සේ යාළුවනේ අංක 4 මෙන්න මේක මෙන්න මේ වගේ හැදිලා තියෙනවා එයා. පුංචි ප්ලාන්ට් එකක් නෙමෙයි මෙයා. මේ අංක 4 රුපියල් 300ක් වෙනවා. ඊට පස්සේ යාළුවනේ අංක 5 මෙන්න මේ ඇග්ලෝනිමා එක. මෙයාත් මේ වගේ හොඳට හැදිලා තියෙන කෙනෙක්. මෙයා රුපියල් 300යි. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ කැනාස් වර්ග දෙකක් තියෙනවා. මේ කලින් සේල් එකටත් මම මෙයා දැම්මා. අද මම මෙයාව දෙනවා දෙකම රුපියල් 300ට. මේ පැලය රතු පාට, මේ පැලය තැඹිලි පාට ලොකු වෙන මල. ඉතින් මේ දෙකම ගන්නත් පුළුවන්, එකක් ගන්නත් පුළුවන්. දෙකම 300යි. ඊට පස්සේ අංක 7 මෙන්න මේ කැලේඩියම් එක. මේ සුදු පාට වගේ ලොකු කොලේ තියෙන එක. මෙයාට ගොඩක් ඉල්ලුම තියෙනවා මේ දවස්වල. මගෙන් ගොඩ දෙනෙක් මේ පැලේ ගත්තා. රුපියල් 100යි යාළුවනේ අදත් මෙයාව.
ඊට පස්සේ අංක 8 මෙන්න මේ හොමොලොමිනා කියන ප්ලාන්ට් එක. මේක හරිම ලස්සනයි. නිකන් හරිම ඩාර්ක් පෙනුමක් තමයි මෙයාගේ තියෙන්නේ. මෙයා රුපියල් 250යි. මෙන්න මේ වගේ උස ප්ලාන්ට් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අංක 9 මෙන්න මේ ගෝල්ඩන් පොතොස් එක මේ වගේ වැලක් විදිහට ඇවිත් තියෙනවා. මේ වගේ තව මට දෙන්න පුළුවන්. මේ අංක 9 එක පැකට් එකක් රුපියල් 100යි. ඊට පස්සේ අංක 10 මෙන්න මේ පොකුරු විදිහට හැදෙනවා මේ ප්ලාන්ට් එක. මෙයාගේ පැටවු එහෙමත් එන ගමන් තියෙන්නේ. මෙයාගේ තව මට දෙන්න පුළුවන් ඔයාලට ප්ලාන්ට්ස්. මෙයා රුපියල් 100යි. මේ ලකි ප්ලාන්ට් එක තියෙනවා ඊළඟට යාළුවනේ අංක 11න්. මෙයා මේ වගේ හොඳට හැදිලා තියෙනවා. මෙයා රුපියල් 150යි. ඊට පස්සේ අංක 12 මේ අංක 12 මෙයාගේ කාඩ් එක වැහලා තියෙනවා. මෙයා මේ සැන්ඩ්‍රියානා කියන වර්ගය හොඳටම හැදිලා තියෙන ප්ලාන්ට් එකක්. මෙයා රුපියල් 200යි යාළුවනේ. ඊට පස්සේ අංක 13 මෙන්න මේ ඇග්ලෝනිමා එක. මෙයාත් හොඳටම හැදිලා තියෙනවා. මෙයා රුපියල් 200යි. ඊට පස්සේ අංක 14 මෙන්න මෙයා මේ වගේ හැදිලා තියෙනවා එයාත්. මේක ඩ්‍රෙසීනා වර්ගයක්. මෙයා රුපියල් 250යි. ඊට පස්සේ මෙන්න මේ අලු පාටයි සුදු පාටයි ගිය විසිතුරු ප්ලාන්ට් එක තියෙනවා. මෙයා එක ප්ලාන්ට් එකක් රුපියල් 100යි. මේ අංක 15. ඊට පස්සේ යාළුවනේ අංක 16 මෙන්න මේ ඇග්ලෝනිමා එක මේ වගේ වෛරමක් වගේ ගිහින් තියෙනවා. ලොකු ප්ලාන්ට් දෙකක් තියෙන්නේ. එක ප්ලාන්ට් එකක් 250යි. මෙයාගේ තව මට ප්ලාන්ට් දෙන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ අංක 17 මේක නම් ටිකක් ලොකු ප්ලාන්ට් එකක්. මෙයා ටිකක් හැමෝම ළඟ නැති වර්ගයක්. මෙයා මේ දික් වෙන කොළය නෙමෙයි යාළුවනේ. මේ වගේ රවුම් කොළයක හැදෙන එක. මෙන්න මේ වගේ හොඳටම හැදිලා තියෙනවා යා. උස ප්ලාන්ට් එකක් තියෙන්නේ. මෙයා රුපියල් 350යි. මේ අංක 17. ඊට පස්සේ අංක 18 යාළුවනේ. එයා තමයි මෙන්න මේ ප්ලාන්ට් එක. මෙයා ඇත්තටම හරිම ලස්සන පාටක් එක එක කලර්ස් එකකින් තියෙනවා. මෙයාගේ කොළ පඳුරක් විදිහට මෙයා අපිට ඕන විදිහට හැඩ කපා ගන්නත් පුළුවන්. ඒ වගේ හොඳටම හැදෙන එකක් මෙයා. ඉතා ඉක්මනට අපිට හදා ගන්නත් පුළුවන්. මෙයා රුපියල් 150යි. අංක 18. ඊට පස්සේ අංක 19 මෙන්න මේ හබර්ල වර්ගයේ තියෙනවා. මේ වගේ උසට වැඩුණු පැලයක් තමයි තියෙන්නේ. මෙයා රුපියල් 300ක් වෙනවා. අංක 19. ඊට පස්සේ යාළුවනේ අංක 20. අංක 20න් තියෙන්නේ මෙන්න මේ ලිලි වර්ගයේ. එකත් බලන්න ඔයාලට පේනවා ලොකු කොළ තමයි හැදිලා තියෙන්නේ. මේ වගේ ප්ලාන්ට් දෙකක් තියෙනවා. තව මට දෙන්න පුළුවන් ඔයාලට. මේ එක ප්ලාන්ට් එකක් රුපියල් 250ට දෙන්නම්. මේ අංක 20. ඊට පස්සේ අංක 21 මෙන්න මේ ප්ලාන්ට් එක
මෙයාගේ මුළු ගහම මේ වගේ කොළ පාටින් තමයි හැදෙන්නේ. අමුතු ලස්සනක් තියෙන ප්ලාන්ට් එකක් මෙයත්. මේ අංක 21. මේ කෙනෙක් රුපියල් 100යි. ඊට පස්සේ අංක 22 මෙන්න මේ ඇග්ලොනිමා එක. මෙයා රුපියල් 200යි යාළුවනේ. එයාත් හොඳට හැදිලා තියෙන කෙනෙක්. ඊට පස්සේ අංක 23 මෙන්න මේ බ්‍රොමීලියා එක. මෙන්න මේ වගේ තියෙන්නේ. පැටියකුත් ඉන්නවා. මෙයා රුපියල් 300ක් වෙනවා. මේ අංක 23. ඊට පස්සේ අංක 24 මෙන්න මේ කැලතියා එක. මෙයාගේ මේ වගේ පැටව් ඇවිත් තියෙන දැන් මේ දෙකේම තාමට මෙයාගේ දෙන්න පුළුවන්. මේ අංක 24 රුපියල් 200ක් වෙනවා එකක්. ඊට පස්සේ යාළුවනේ අන්තිම පැලය අංක 25. මෙයා ලිලි වර්ගයක්. මේ වගේ කහ පාට ලයින් එකක් මැදින් යනවා මෙයාගේ. මෙයාගේ මල ඇත්තටම හරිම ලස්සනයි. රෝස පාට වෛරමක් තියෙන මලක් තමයි මෙයාගේ හැදෙන්නේ. මෙයා රුපියල් 250ක් වෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔය පැල ටික තමයි අද තියෙන්නේ. අපි නැවතත් බලාගෙන යමු. මෙයාගේ මට කියන්න බැරුණා යාළුවනේ මල සුදු පාට මලක් තමයි තියෙන්නේ. මගේ වීඩියෝස් වලත් තියෙනවා මම දාලා මෙයාගේ මල. ඉතින් ඔන්න ඔය ප්ලාන්ට් 25 තමයි යාළුවනේ අද තියෙන්නේ. ඉතින් ඔයාලා කැමති පැල මෙතන තියෙනවා නම් මට ඉක්මනට ඕඩර් එකක් දාන්න. මට එතකොට සවුන්දට තමයි ඔයාලට කුරියර් එකට දාන්න වෙන්නේ. මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා මේ මෙතන තියෙන පැලවලට කැමැත්තක් තියෙනවා නම් මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න නැත්නම් කෝල් එකක් දෙන්න 071 360යි 96යි 85 කියන නම්බරයට. ඉතින් නැවතත් මම ඔයාලා හම්බ වෙන්න එන්නම් එහෙනම්. එතකම් ඔයාලට සුබ අනාගතයක් ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.